Welcome to Cooking Guide YouTube channel. අද අපි කියලා දෙන්න යන්නේ ලීක්ස් ටෙම්පරාදුවක් හදාගන්න විදිහ. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් සල්පයක් එකතු කරගන්න. තෙල් ටික හොඳින් රත් වෙනකොට වියලි ඉස්සන් සෝදලා පිරිසිදු කරගෙන ඒ ටික එකතු කරගන්න. ඉස්සන් හොඳින් තෙලේ බැද ගන්න. ඉස්ස වෙනකොට ඔයාලට හාල් මැස්සු කරවල වගේ දේවල් එකතු කරගන්නත් පුළුවන්. ඉස්ස ටික හොඳින් බැදෙනකොට ඒකට සුදු ලුණු සල්පයක් තලාගෙන එකතු කරගන්න. මේ දෙක හොඳින් මිශ්‍ර කරගෙන තෙලේ ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මේකට කපාගත්ත බී ලුණු ටිකක් එකතු කරගන්න. ලීක්ස් ටෙම්පරාදුවක් නිසා බී ලුණු ගොඩක් එකතු කරගන්න ඕනේ නැහැ. මේ දෙක හොඳින් බැදුනට පස්සේ පිරිසිදු කරගෙන කපාගත්ත ලීක්ස් ටික එකතු කරගන්න. එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගෙන ගමන් හොඳින් ටෙම්පරාදු වෙන්න දෙන්න. මේ ඔක්කොම ටික හොඳට තෙලේ ටෙම්පරාදු වෙනකොට රස අණු ලුණු කුඩු එකතු කරගන්න. ඊට පස්සේ සැර අණුව කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ගොඩක් සැර ඕනි කෙනෙක් නම් කෑලි මිරිස් ටිකක් වැඩියෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සල්පයක් එකතු කරගෙන මේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. ඔක්කොම මිශ්‍ර වෙන්න හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ අපි විනාඩියක් විතර මේක තැම්බෙන්න පියනකින් වහලා තියන්න ඕනේ. මේ වෙලාවේදී අපි චුට්ටක් ඇරලා ආයමත් පොඩ්ඩක් කලවම් කරලා ආයමත් පියනෙන් වහලා ඔක්කොම ලීක්ස් ටිකක් තැම්බෙන්න තියනවා. ලීක්ස් ටික කොළ පාටටම ගන්න කැමති කෙනෙක් නම් මේ විදිහට වහන්න නැතුව තියන්නත් පුළුවන්. දැන් අපේ ලීක්ස් ටෙම්පරාදුව හදාගෙන ඉවරයි. ඔයාලට මේ වෙලාවේදී ලිප ඔෆ් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ රසවත් ලීක්ස් ටෙම්පරාදුව. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මතක් කරලා අපේ Cooking Guide YouTube channel එක subscribe කරන්න.